හායි අද පොඩ්ඩක් බලන්න කියලා හැදුවේ කම්පියුටරේ ඔයගොල්ලන්ට පැත්තෙන් වෙලාව ලොකේෂන් එක වෙදර් එක වගේ බලා ගන්න ඕනි විදිහට හදාගන්න කම්පියුටර් විජට් එකක් ඇඩ් කරගන්න විදිහ කොහොමද කියලා බලා ගන්න. ඉස්සෙල්ලාම Microsoft Store එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ B widgets කියලා සර්ච් කරගන්න. ඉස්සෙල්ලාම ඇප් එකේ නම ඇවිල්ලා B widgets WIDGETS B widgets කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඒක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට එනවනේ. ඒක ආවට පස්සේ ඒ ඩෑෂ්බෝඩ් එකේ ලේඅවුට්ස් ඔහොම තියෙනවා. ඩවුන්ලෝඩ්ස් ගොඩේ ඉන්ස්ටෝල් විජට්ස්. මෙතන ඉන්ස්ටෝල් කරගන්න තියෙනවා අපිට තියෙන ටයිම් එක, ඩේට් එක, වෙදර් එක, ටෙක්ස්ට් එක. දැන් මේක අපි ප්‍රීමියම් වර්ෂන් එකෙන් පාවිච්චි කරන්න නැතුව ස්ටෑන්ඩඩ් වර්ෂන් එකෙන් පාවිච්චි කරනවා නම් ප්‍රීමියම් එක ගන්න නැතුව අපිට ඇඩ් කරගන්න පුළුවන්. දැන් මෙතන හතරවෙනි ස්ටෝර් එකට ගියාට පස්සේ අපිට මෙතන තියෙනවා ඕනි කරන ඒවා ටික අපිට ෆ්‍රී එකේ කියන්නේ ස්ටෑන්ඩඩ් එකේ ගන්න පුළුවන් ඒවා කරන ටික. ඊපස්සේ දැන් මෙතන තියෙන අපි ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝල් කරගත්ත ටික අපිට ඇඩ් කරගන්න නම් එතන හෝම් එක නෙමෙයි ලේඅවුට්ස් එකේ තියෙනවා අපේ කම්පියුටරේ තියෙන්න ඕනි විදිය. ඊට පස්සේ එතන හෝම් එකට ගිහිල්ලා ඩෑෂ්බෝඩ් එකේ ක්‍රියේට් විජට් කියන එක ඔබන්න. ක්‍රියේට් විජට් කියන එක ඔබලා ඉවර වෙලා මෙතන තියෙන අපිට අවශ්‍ය කරන ඒවා ටික හතර. දැන් අපිට ඉන්ස්ටෝල් කරගත්තේ හතරයි. ඒ හතර තියෙනවා. ස්ටෑන්ඩඩ් එකේ අපිට හතරක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වුණාට මේකට ඇඩ් කරගන්න පුළුවන් තුනයි. අපි මේකට ඇඩ් කරගමු ඉතින් ටයිම් එකයි ආයි දාගමු ඩේට් එක දාගමු. ඩේට් එක දාලා එක ක්‍රියේට් දීලා ඩේට් එකයි අපි ආයි දාගමු වෙදර් එක. වෙදර් එකක් දාලා එක ක්‍රියේට් දෙමු. ක්‍රියේට් දීලා ඉවර වෙලා මේක එතනින් කස්ටමයිස් කරගමු ඒක කොහොමද අපිට පේන්න ඕනි කියලා. දැන් මේක මෙතන තියෙන විදිහ බැලුවහම මේ ඇවිල්ලා ඩේට් ටයිම් වෙදර් අපිට මෙහෙම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඕනි දේ ඕනි විදිහට. මේක මේ අයින් දාමුකෝ. වෙලාව මෙතනින් දාලා ඊට පස්සේ දිනේ දාමු. දැන් අපිට මේවා තියෙන විදිහ වෙනස් කරගන්නත් පුළුවන්. දැන් මෙතන ඩේට් එක තියෙන තැන වෙනස් කරගන්න ඩේට් එක උඩට ගිහිල්ලා ඉවර වෙලා ඒක රයිට් ක්ලික් කරලා ඉවරලා කස්ටමයිස් ගිහිල්ලා කස්ටමයිස් ගියාට පස්සේ මේකේ තියෙනවා අපිට වෙනස් කරගන්න ඕනි විදිහ. කස්ටමයිස් ගිහිල්ලා ඩේට් පොසිෂන් එක center vertical height width ඒ ටික තියෙනවා visible on ඊට පස්සේ මෙතනින් තියෙනවා appearance එකට ගිහිල්ලා ඉවර වෙලා අපිට මේක හදාගත්ත හැකි මෙතනින් date month year විදිහට වැටෙන්නේ. ඊට පස්සේ background එක පේන විදිහට හදාගමු. එතන off කරගන්න background set background off දාගන්න. color එක අපි දාමු තියෙන විදිහ හොඳයි වගේ. background effect එක නන් දාලා corner radius එකක් නෑනේ. දැන් corner එකක් පේන්නේ නැති හින්දා border ඕනිත් නෑ. ඒක නිසා ඩේට් එකේ ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් සයිස් එක ෆොන්ට් එක ඒ ටික අපි දාගමු මේ විදිය හොඳයි. සයිස් එක ටිකක් වැඩි කරගමු. සයිස් එක වැඩි කරලා weight එක light දාමු. ස්ටයිල් එක ඉටැලික් දාලා date alignment එක center තියෙනවා. ඒ විදිහට ඊට පස්සේ ඒක ක්ලෝස් කරගන්න. ඊට පස්සේ date එකට ඒකත් right click කරලා customize ගියා. customize ගිහිල්ලා වෙලා preferences එකේ තප්පර ගන්න අපිට පෙන්වන්න ඕනේ නැහැ. ඒකත් add කරගත්ත හැකි. 24 hours නැතුව 12 hours විදිහට දානවා නම් මෙහෙම දාගත්ත හැකි. අපි මේක දාමු තප්පර ගන්නත් පේන විදිහට දාමු. ඊට පස්සේ appearance එකට ගිහිල්ලා වෙලා අපිට style එක වෙනස් කරගන්නත් පුළුවන්. style එක කොහොමද දාන්න ඕනේ මේ විදිහටද මේ විදිහට. මේ විදිහ පොඩ්ඩක් ලස්සනක් තියෙනවා නේද? මේකද මේ විදිහට apply කරගමු. ඒ විදිහට දාලා ඉවර වෙලා ආයිමත් appearance ගිහිල්ලා ඉවර වෙලා show background off කරගමු. off කරගෙන ඉවරලා color එක විදිහට තියමු. background effect
එක නන් දාලා කෝන රේඩියස් නෑ බෝඩර් ඔෆ් කරගෙන ටයිම් ෆොන්ට් එකත් අපි දාගමු අරගෙත් දාගත්තේ මෙන්න මේ සීගෝ ස්ක්‍රිප්ට් එක කොහෙද කියලා තියෙනවා ඒක දාගන්න බෑ සයිස් එක පොඩ්ඩක් අඩු කරගමු වෙලාව ඊට පස්සේ weight එක light දාලා style එක italic දාලා ඒකත් close කරගමු මේ ටික ඒනට adjust කරගන්න පුළුවන් එහෙනම් අපිට ඕනි තැනට දාගන්න පුළුවන් ඊට පස්සේ ආයෙත් මේක size එක වැඩි කරගන්න ඕන නම් customize ගිහිල්ලා ඉවරලා appearance ගිහිල්ලා ඉවරලා මේ මෙතන තියෙන time font එකට ගිහිල්ලා size එක මෙතන වැඩි කරගත්තාම හරි එතනින් වැඩි කරගන්න පුළුවන් අපිට ඕන විදිහට adjust කරගන්න පුළුවන් ඉතින් හොඳයි color එක වෙනස් කරගමු අපි මේකට ගැලපෙන පාටක් වගේ දාමු නිකන් නිල් පාට හරියන්නේ නැහැ මේ පාට වගේ ඒක කළු හරියන්නේ නිල් පාට වගේ දාමු date එකත් ඒ විදිහම කරගමුකෝ date එකත් නිල් පාටම දාමු appearance ගිහිල්ලා date font ගිහිල්ලා color ගිහිල්ලා ලා පාටක් හරියන්න ලාවෙන්න මේ පාට වගේ ඊට පස්සේ අපි යමු අපේ weather එකත් customize ගිහිල්ලා ඒකෙත් appearance ගිහිල්ලා style එක අපි ටිකක් වෙනස් කරගමු මේ විදිහටද මේ විදිහ හොඳයි ටිකක් වැඩිලා විස්තරත් තියෙන හින්දා ඒක දාගමු අපි apply දීලා appearance ගිහිල්ලා show geolocation icon ඒක show දාමු show temperature unit එක celsius ද fahrenheit ද කියන එකත් දාගමු show background off කරලා color එක none නෙමෙයි background effect එක none color එක වෙනස් කරලා බලමු නිකම්ට color එක වෙනස් වෙන්නේ background එක off කරපු ඉඳලා corner radius කොහොමත් වැඩක් නැහැ border එක off කරගමු large temperature font color size එක ටිකක් අඩු කරගමු එච්චර ලොකු විස්තර ඕනේ නැහැ එතන අපි පාට අපි දාගමු අරක දාගත්තේ නිල් පාට නිසා මේකත් නිල් පාට දාගමු ඒ ඇවිල්ලා temperature ඊට පස්සේ show temperature font ඒකෙත් පාට නිල් පාට දාගමු මේ විදිහට අපිට ඕනි කරන පාට වල ටික ඇඩ් කරගත්ත හැකි ඇඩ් කරගෙන ඉවරලා ඉතින් මේ ටික අපිට එහෙම වෙනස් කරගන්නත් පුළුවන් තියෙන තැන් ටික මේක මෙතනින් වගේ දාලා මේක මේ හරියෙන් දාලා එහෙම තැන් ටික ඉතින් වෙනස් කරගන්න පුළුවන් අපි වෙලාව දාමු මෙතෙන්ට මෙතෙන් දිපත් කමන්නේ මෙහෙන් දිපත් කමන්නේ කොහෙන්ද කැමති තැනක තියාගන්න date එක time එක මෙතනින් දාගමු මේ විදිහින් ඇඩ් කරගන්න පුළුවන් ඔයගොල්ලෝ ඉතින් ප්‍රීමියම් එක වෙනවා නම් තව දේවල් තියෙනවා මම ඉතින් ස්ටෑන්ඩඩ් එකේම තමයි ඉන්නේ ප්‍රීමියම් දාගන්න සල්ලි තියෙන්න බෑ අද වීඩියෝ එකත් ඉතින් මේ වගේ චුට්ටක් තමයි තියෙන්නේ එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි මේක බලන් හිටියට ඉතින් ස්තුතියි ඔයගොල්ලන්ට තව ඕනි කරන දේවල් ඉස්සරහට මම දාන්නම් මේ channel එකේ එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි මේක බලන් හිටියට thank you